ගෙදරදොරේ මගදොඩේ වැඩපොලේදී අපිට ආතති තත්ත්වයක් එන්න පුළුවන්. මෙහෙම ආතති තත්ත්වයක් එන්නේ අපි එක දිගට වැඩ කරනකොට ඒකාකාරීව ඉන්නකොට ආතතිය සාමාන්‍යයෙන් එනවා. ඉතින් ඒ ආතතිය වළක්ව ගන්න දැන් මම මේ ඉන්නේ හොඳට ඇවිදින්න එළියට අන්න ඒ වගේ ක්‍රියාවලිය යෙදෙන්න ඕනේ. එතකොට ආතතිය නැති වුනහම සතුට සැහැල්ලුවෙන් ගත මනස පිරුණහම ආතතියට එන්න ඉඩ ගන්න අපිට සතුට සැහැල්ලුව ළඟා වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ සතුට සැහැල්ලුව නිකන් එන්නේ නැහැ. අපි ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ජීවිතය ගැන කියනකොට ගොඩක් විනෝදාංශ තියෙනවානේ. මේ විනෝදාංශ මගින් මේ සතුට සැහැල්ලුව අපිට හොඳට ජනනය වෙනවා. විශේෂයෙන්ම ඡායාරූපකරණය කියන්නේ ලෝකයේ අංක එකේ විෂයක් අපිට ගතට සිතට සතුට සැහැල්ලුව ගෙන දෙන. ඉතින් අපි ෆොටෝග්‍රැෆි වල යෙදෙනකොට අපි ඒක නිකන් හරියට භාවනාවක් වගේ අපි නිකන් ස්ට්‍රෙස් එක නැතුව ගිහිල්ලා අපි ගොඩක් රිලැක්ස් වෙනවා. ඉතින් ඔයා ලෝකේ කොහිදද ඔයාට හැකියාව තියෙනවා දැන් ෆොටෝස්ට ඇකඩමියට ඇවිල්ලා ඔයාගේ ගත සිත නිමා ගන්න රිලැක්ස් වෙන්න ඔයාට ෆොටෝග්‍රැෆි හදාරන්න. ඒ විතරක් නෙමෙයි ඡායාරූපකරණය කියන්නේ ගත සිත සනසන ඉතා සිත්කලු විනෝදාංශයක් වගේම අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඡායාරූපකරණය කියන්නේ මුදල් හදල් හොඳින් හරි හම්බ කරන්න පුළුවන් අග්‍රගණ්‍ය විෂයක්. ඉතින් අපි හොබි එකක් දෙනවා ඒ වගේම අපිට මුදලුත් වෙනවා නම් ඒක මාරු. ඉතින් මේ ආරංචියත් එක්ක මම හිතනවා ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන්න කැමති නම් ඔන්න ඔයාලට දැන් හැකියාව තියෙනවා ෆොටෝස්ටාර් ඇකඩමියට ජොයින් වෙලා ඡායාරූපකරණය වීඩියෝ කරන්න ඉගෙන ගන්න.